එක්තරා රජ කෙනෙක් සතුව ලෝකයේ තිබෙන විශාලම වටිනම දියමන්තිය තිබුණා. ඒ ඉතාමත් පිරිසිදු දීප්තිමත් එකක්. රජය තමන්ගේ පණමෙන් රැක බලා ගත්තා. නමුත් දිනක් නොසිතූ මොහොතක මේ දියමන්තිය මත ගැඹුරු ඉරිතැරීමක් සිද්ධ වුණා. රජු මහත් කනස්සල්ලට පත් වුණා. දියමන්තිය වටිනාකම දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගොස් කියලා තමයි රජු සිතුවේ. රජු රටේ සිටින දක්ෂතම මණික් ශිල්පීන් කැඳවුවා. කාරු හරි මේ ඉරිතැලීම ඉවත් කරලා දියමන්තිය තිබුණු තත්ත්වයටම පත් කළොත් මම ඔහුට මහා ධනයක් දෙනවා. රජු නිවේදනය කළා. බොහෝ ශිල්පීන් උත්සාහ කළා. ඒත් ඔවුන් හැමෝම කිව්වේ රජතුමනි, මේ ඉරිතැලීම මැකීමට නම් දියමන්තියෙන් විශාල කොටසක් කපා ඉවත් කරන්න ඕන. එවිට එහි වටිනාකම නැති වෙනවා. අවසානයේ එක් මහලු ශිල්පියෙක් ඉදිරිපත් වෙනවා. ඔහු කියනවා මම මේ දියමන්තිය තිබුණටත් වඩා ලස්සන කරලා දෙන්නම් කියලා. සති කිහිපයකට පස්සේ ඔහු රජුට දියමන්තිය රැගෙන යනවා. රජු දැකලා පුදුම වෙනවා. ඒ ශිල්පියා කලේ ඉරිතැලීම මැකීමට උත්සාහ කිරීම නෙවෙයි. ඔහු ඉරිතැලීම නටුවක් ලෙස භාවිතා කරමින් දියමන්තිය මත ඉතාමත් ලස්සන රෝස මලක් නෙලා තිබුණා. දැන් මේ දියමන්තියේ තිබූ දෝෂයෙහි ලස්සනම කොටස බවට පත් වෙලා. අපේ ජීවිතත් හරියට මේ දියමන්ති වගේ. අපිට තියෙන කරදර, පරාජයන්, වේදනාකාරී අත්දැකීම් අපේ ජීවිතේ ඉරිතැලීම් වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඒක රඳා පවතින්නේ ඔබ ඒ දිහා බලන දෘෂ්ටි කෝණය මත.